මත වඩි අපි බලන්න කතා කරමු. හරි ගෝවිස්වදී. ඉතින් මත මේ ඔබතුමාට දැන් අපි දැනගන්න ඕන කිව්වේ ජ්‍යොතිෂ සම්බන්ධ කාරණා කීපයක් නේ. ඔව් දැන් මේ අපි ඇත්තටම මෙහෙමයි අපි ඔබතුමාව ගවේෂණය කරන්න ආව ගමනක් නෙමෙයි. ඔව් ඔව්. නමුත් අපිට මේ මොකද අපි වරකකුල ප්‍රදේශයේ ඔව්. අපි අපේ රටේ පවතින මේ සංස්කෘතික ඓතිහාසික බුද්ධ ජ්‍යොතිර්වේදී වාගේ අපේ පාරම්පරික බලවේගයන් පිළිබඳ මහා හාස්කම් පෙන්නපු විශ්වයත් එක්ක ගනුදෙනු කරපු පරම්පරාවල අන්තිම පුරුක් ටික තමයි අපි මේ හොයාගෙන ඉන්නේ. ඉතින් අපිට ඔබතුමා ගැන ඔබතුමාත් මේ රාජකාරී කරපු කෙනෙක්. විශේෂයෙන්ම අපිට හේතුපාදක වුණා මේ එන්නත් ඒකට. ඉතින් මේ ආරසක අංශයක කටයුතු කරපු කෙනෙක් මේ වගේ තැනක ඉන්නවා කියනකොට ඒක අපිට ටිකක් අමුතු කාරණයක් වුණා. අමුත්තක් නෑ. නමුත් අද රටේ තියෙන තත්ත්වයක් එක්ක මේවට තියෙන පිළිගැනීම එක්ක ඉතින් හොඳයි අපිට එහෙමනම් මේ ගැන ඔබතුමා මේ සමාජයට දෙන්න තියෙන මේ අලුත් පරම්පරාවට දෙන්න තියෙන වැඩිහිටියන්ටත් දෙන්න තියෙන මොකද්ද මේ කතන්දරය ඔබතුමා ළඟ තියෙන මේ මහා වටිනා දැනුම් සම්භාරය. ඔව්. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ අපි දැන් සියලු දෙනාම ඉන්නේ මේ ඉර යට ඉර හඳ තියෙන ලෝකෙකනේ. දැන් මේකෙදී අපි විශේෂයෙන්ම මිනිස්සු මේ ග්‍රහයෝ සම්බන්ධව ජ්‍යොතිෂ සම්බන්ධව මනා දැනුමක් තියෙන සමාජයක නෙමෙයි අපි ඉන්නේ. හැබැයි මනා දැනුමක් තියෙන ජ්‍යොතිෂ වැඩ කටයුතු කරන පිරිසක් එක්කත් නෙමෙයි ඉන්නේ. මේක බොහොම උදාර ශ්‍රේෂ්ඨම විද්‍යාවක් තමයි මහත්මයා ජ්‍යොතිෂය කියන්නේ. නැග් ශාස්ත්‍රය කියන්නේ ගණිතය. මේක ගණිතයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ගණිතයත් එක්ක ගැටලුවක් විසඳන්න පුළුවන් වෙන්නේ තමන් ඇත්තටම රවි කිරණ තමන්ගේ හිස මත කියන්නේ අසුබ නොවන සුබ කිරණක් තිබිච්ච කෙනෙකුට තමයි ගණිතයත් එක්ක වැඩ කරන්න පුළුවන් බලයක් හැදෙන්නේ ඥානයක් හැදෙන්නේ. එහෙමයි තමයි ජ්‍යොතිර්වේදී වෙන්නේ. එතකොට මේ ජ්‍යොතිර්වේදී වෙච්ච අය සමහරක් අය තමන්ගේ දැනුම සම්පූර්ණ අනිත්‍යයට බෙදා දෙනවා මේ ජ්‍යොතිෂය කියන්නේ. දැන් අපින් ඇවිල්ලා කෙනෙක් අපේ වෙලාව දීලා කියනවා මේ මගේ මේ වෙලාව අල්ලගන්න කියලා කියනවා. අපි ඒකට ඒකෙන් හොයනවා එදා සූර්ය උදාව ඊට පස්සේ නැකත් කාලය නැකත විස්තර ටික හදලා පොත හදලා කොටු ටික දාලා ග්‍රහණය පිළිලා පොත දික් කරනවා. හැබැයි මේ පොත ඇතුලේ තියෙනවා ඔහුගේ මුළු ජීවිතේම තමන්ට සුබ වෙන දවස් අසුබ වෙන දවස් සමහරලා වෙලාවට ලග්න රාශියක යෙදෙන දවස් ජම්බේ රාශියක යෙදෙන දවස් එහෙම නැත්නම් දසය රාශියක යෙදෙන දවස් තියෙනවා. නමුත් ඒක පොතේ අපි ලිව්වට ඒක අවබෝධ කරලා දෙන්න ඕන මේ අධිකාරියට. දැන් අපි එහෙම නැතුව පොත දුන්නාට පොත කියලා ලාංචුවේ දානවා. දැන් මම අරක සිදු වෙන්න තියෙන කාරණා ඔව් බලාපොරොත්තු වෙච්ච ළඟ සිද්ධ වෙනවා. ඒකනේ පොතේ එහෙම බලලා වැඩක් නෑ. අපි කියන්නේ හැමදාම ඒක දැනුවත් කරන්න කියලා. ඒ වගේ විශේෂයෙන්ම අපි මේ කියන්නේ දැන් මම මේ විස්තර කියද්දි මම ගැන කියන්න බෑ. දැන් අපි මහත්යෝ අපේ සීයාගේ පරම්පරාව ඉඳන් අපේ තාත්තගේ පරම්පරාව වෙනකම්ම මේක ජ්‍යොතිෂය පරම්පරා තුනකට ආයේ ජ්‍යොතිෂ ක්‍රමයක්. එතකොට මේ තුනෙන් පස්සේ අපේ තාත්තා ඉන්නකොට තාත්තට වයස ටිකක් වැඩි නිසා තාත්තගේ ඒ ජ්‍යොතිෂ කටේ මම්ම කරන්න පටන් ගත්තා. ඊට පස්සේ දැනට අවුරුදු 10කට වගේ කාලේ තාත්තා මේ යනවා. එතකොට ඒ තාත්තගේ ජ්‍යොතිෂ කටේ මම තමයි කරන්න පෙළඹෙන්නේ. විශේෂයෙන්ම තාත්තගේ පරම්පරාව අහපු හැම කෙනෙක්ම තාත්තා ගැන විශ්වාසයෙන් තමයි එන්නේ යන්නේ. ඉතින් ඒක අපි හරියට කරන නිසා අපි ගැනත් විශේෂ උනන්දුවක් විශ්වාසයක් ඒ අයතුල තියෙනවා. ඉතින් අපි මේ ජ්‍යොතිෂ සාහිත්‍ය කරගෙන යනවා. විශේෂයෙන්ම මේක අපි කියන්නේ දැන් අපි මුලින්ම මේ කෙනෙකුගෙන් අහන්නේ මේ කිරණ යන්නේ මහත්වෝ මේ අපි ඉපදුනාට පස්සේ එකක් නෙමෙයි. අපි මවකුස අපි කලලයක් මවකුස ඇති වුණාම ඒ කලලයට මේ ග්‍රහය 9 දෙනාගේ කිරණ 9 යන්න ඕන. ඒකට මාස 9ක් යනවා. මාස 9ක් ගියාම ඒ මාස 9න් පස්සේ ඒ ග්‍රහයන්ගේ නවග්‍රහයන්ගේ ඒ ක්‍රියාව අවසන් වෙනවා. අවසන් වුණාම 10 වෙනි මාසෙ වෙනකොට ඒ දරුවා කොහොමවත් මේ මනුස්ස ලෝකෙට එළියට එන්න ඕන. දොස්තර කෙනෙක් කවදාවත් මේ මාස 11 12 තියන්නේ නැහනේ. අම්මයි කුසේ ඉන්න දරුවා 10 වෙනි මාසෙදී කොහොමත් මේ ලෝකෙ බලන්න මේ එළියට එන්න ඕන යාව. ඒ කියන්නේ ග්‍රහය 9 දෙනාගේ ඒ ක්‍රියාව ඉවරකම් තියෙනවා. ඊට පස්සේ සමහර අය දෙනවා මුලින්ම රවි ග්‍රහය කිරණ යනවා. ඊගාවට සමි ග්‍රහයේ කිරණ ටික යනවා. ඊගාවට කුජ, ඊගාවට බුධ, ඊගාවට ගුරු, ඊගාවට සිකුරු, ඊගාවට සෙනසුරු. සෙනසුරු කියන මහත්ය 7 වෙනි දවසේ 7 වෙනි මාසේ
එතකොට ක්‍රීඩාකාරී සෙනසුරා කියන්නේ පොඩ්ඩක් ක්‍රීඩාකාරී ග්‍රහය. ඒ නිසා තමයි බාහිර තමයි අපි ආශිර්වාද කරන්න 7 වෙනි මාසේ පිරිත් ගියක් අරගෙන පිරිත් කියලා ඒ වතුර වලකදී නාවලා ඒක අර ඒ බලය පොඩ්ඩක් මඩපවත්ත ගන්න ඒකට සාන්ති කරනවා වශයෙන් කරනවා. ඒ කියන්නේ 7 වෙනි මාසේ. ඊට පස්සේ ආයි මාස 3කින් පස්සේ තමයි මේ දරුවා බිහි වෙන්නේ. එතකොට මේ යන කිරණ සුබ කිරණ බවට පත් වුණොත් රවි කිරණ සුබ කිරණක් මව් කුසට ගියොත් ඒ උපදින දරුවා ඥාන ශක්තිය, මතක ශක්තිය, පෙනීමේ ශක්තිය, බුද්ධිය පාලනය කරගන්න පුළුවන් යහපත් දරුවෙක් උපදිනවා. හැබැයි අසුබ කිරණ ගියොත් මවට අකීකරු, ගමට අකීකරු, අධ්‍යාපනයක් නැති, ඒ වගේම සමාජගත වෙන්න බැරි, රැකියාවක් කරන්න බැරි කෙනෙක් උපදිනවා. ඉතින් ඒ වගේ තමයි බුද කියන ග්‍රහය සුබ කිරණ ගියොත් වචනේ නිසා ඔහුගේ සැනසීමක් කරගන්නවා. ඒ වචනය බලවත්, ඒ තරම් බලවත්. බුදගේ කිරණ කියන්නේ බුද කියන්නේ වචන අධිපති ග්‍රහය. ඒ ග්‍රහයේ බලවත් කිරණ මව කුසට යනකොට ඒ කිරණ ශක්තිමත් භාවයෙන් ඔහු වචනයට දක්ෂෙක් වෙලා වචනේ නිසා ඔහු ජීවිතේ කොට ගන්න පුළුවන් වාසනාවක් යනවා. ඒ වගේම තමයි මේ ඒකේ අසුබ කිරණ අනිත් පැත්ත ගියොත් එහෙම කට නිසා නැසෙනවා. හරි? කට නිසා හිරේ යනවා, කට නිසා පාඩු සිද්ධ කර ගන්නවා. මුලින්ම කියනවා කට නිසා ජීවිතේ බව නැති වෙන්න හේතු තියෙනවා. ඒ වගේ තමයි අනිත් ග්‍රහයන්වල. දැන් අපි හිතන්නකෝ කුජ කියන්නේ ලේ වල අධිපති ග්‍රහයක්. මේ කිරණ අසුබ කිරණක් ගියොත් එහෙම ඔහු බොහොම අඩු කාලෙදී මරණයටපත් වෙනවා. නැත්තම් තව කෙනෙක් අතින් මරණ කරන පුජ්‍යලේ බවටපත් වෙනවා. හැබැයි කුජ කිරණ ශක්තිමත් කිරණක් ගියොත් එහෙම ඔහු මුකුත් නැහැ, දවැන්ත යෝධයෙක් වගේ. ශක්ති සම්පන්න, බල සම්පන්න, ලෙඩ රෝග ආවොත් ඒක උණක් ගෑනවා කියන සතත් පාකට ගණන් ගන්න නැහැ. ඒ උණ අද ගෑනුනා නම් හෙට වෙද්දි විනේ නැගිටිනවා. හැබැයි කිරණ අසුබ කිරණ ගියොත් නම් උණක් හැදෙනොත් උණෙන්ම මේන්නත් ඉර දිනවා. ඒ වගේ. ඉතින් අනිත් පැත්තත් ඒ වගේ. ඉතින් මෙහෙන් බලනකොට මේ ග්‍රහයෝ පිළිචන තැන් තියෙනවා, කොට 12ක් තියෙනවා. මේ 12ෙදී දැන් අපි මාගාව chart තියෙනවා. දැන් මේ පළවෙනි කොටුව කියනවා ලග්න එකේ මේ ලග්නය ගැන තියෙන තැන. දෙවෙනි එක ධනය, තුන්වෙනි එක සහෝදරයෝ ගැන, හතරවෙනි එක මව ගැන, පස්වෙනි එක බුද්ධිය ගැන, හයවෙනි එක තමන්ගේ සෞඛ්‍ය රෝග ගැන, හත්වෙනි එක විවාහය, අටවෙනි එක ආයුෂය, නවවෙනි එක පුණ්‍ය ස්ථාන කියන්නේ පෙර පින තියනවද නැද්ද කියලා බලන එක, 10 වෙනි එක පීතෘ තාත්තා ගැන, 11 වෙනි එක අය, 12 වෙනි එක වැය. මෙන්න මේ කොටු 12 තමයි මේ ග්‍රහය ටික මේ ගමන් මාර්ගය ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් අපි දන්නා සමහර වෙලාවට මේ සුදුසු තැන්වල සුදුසු ග්‍රහයෝ තැන්පත් වෙලා නැත්නම් අපි කියනවා අය ස්ථානයේ සනි කේතු වගේ ග්‍රහයන් ඉන්නවනම් ඔහු ඒක ධනයට හරි ඉක්මනින් ධන මේ කියන්නේ ධනෙ හම්බ කරගන්න කෙනා යම් විපත්ති වලටපත් වෙනවා. එහෙම නැතුව ඒකේ රාහු විදියොත් එහෙම බොරුවෙන් සල්ලි හොයන රජවරු බිහි වෙන්නේ 12 වෙනි ස්ථානයේ රාහු ඉන්නවා. එතකොට මේ ග්‍රහයෝ මේ කොටු 12 ගමන් කරන ආකාරයට තමයි ජීවිතය අරන් යන්නේ අපි. හරි? සමහර දැන් 7 වෙනි ස්ථාන විවාහය. මේකේ කුජ හිටියොත් එහෙම සිකුරු හිටියොත් එහෙම පළවෙනි විවාහය අසාර්ථකයි.